පූජනීය මහා සංඝරත්නයේද ආදරණීය ආරාධිත මුත්තනි ඔබ සියලු දෙනාගේද අවසරයි. මම අද කියන්නේ ඔයාලා දන්න හැබැයි හරියටම නොදන්න මාතෘකාවක් ගැන. ඒ තමයි දහම් පාසල් අධ්‍යාපනය හා දහම් පාසලේ වැදගත්කම ගැන. ඔයාලා දන්නවාද පළමු දහම් පාසල ආරම්භ කළේ 1895 අගෝස්තු මාස 3 වෙනි දින කියලා. අදට වසර 130කට කලින් බව. ඔල්ගතුමා හා රුසියන් ජාතික ඩිරෙස්කි මෙතනිය විසින්. හරි, මම ඔයාලගෙන් නැහුවොත් ඇයි ඔයාලා දහම් පාසල් යන්නේ කියලා ඔයාලා කියයි ගුණධර්ම ඉගෙන ගන්න කියලා. ඒ වුණාට ඔයාලා ඇත්තටම දහම් පාසල් යන්නේ මේවා ඉගෙන ගන්න තියෙන උවමනාවටද? මම නම් දන්න තරමින් ගොඩක් අය දහම් පාසල් යන්නේ අම්මා තාත්තා කියන හින්දා. ඉතින් මම හිතනවා මම අද කියන්න යන කරුණු වලට පාසල ඔයාලා අම්මා තාත්තා කියන හින්දා දහම් පාසල් එන්නේ නැතුව ඔයාලම හිතලා දහම් පාසලයි කියලා. ඇත්තටම දහම් පාසල් අධ්‍යාපනයේ වැදගත්කම මොකද්ද? ඇත්තටම දහම් පාසලකින් සිද්ධ වෙන්නේ මොකද්ද? අපි බලමු මොකද්ද ඇත්තටම දහම් පාසලකින් සිද්ධ වෙන්නේ කියලා. දහම් පාසලකින් සිද්ධ වෙන පළමු කාර්යය තමයි ගුණධර්ම ඉගෙන ගැනීම, සිරිත් ඉගෙන ගැනීම, බුද්ධ චරිතය ඉගෙන ගැනීම වැනි දේවල්. ඉතින් ඒක අපි දන්න දේනේ. ඒ හින්දා ඊට ටිකක් එහා ගිය දහම් පාසලකින් සිද්ධ වෙන කාර්යයන් ගැන කතා කරමු. ඒ තමයි සිසුන්ගේ කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම. මොකද්ද මේ කුසලතා වර්ධනය කිරීම? මොනවද මේ ආකල්ප වර්ධනය කිරීම? කුසලතා ගැන ගත්තොත් අපි හැමෝටම කුසලතා තියෙනවා. මේ ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙකුට මොකක් හරි කුසලතාවයක් තියෙනවා. උදාහරණ විදිහට කායික කුසලතා, රටන කුසලතා, ක්‍රීඩා, නිවේදන, කතික වැනි ඕනෑම කුසලතාවයකින් එකක් හරි තියෙනවා. ඉතින් අපේ දහම් පාසලෙන් වෙන්න ඕනේ මේවා වර්ධනය කිරීමයි. ඒකට හොඳ උදාහරණයක් තමයි දියසෙම්පුර බෝධිරුද්‍රාරාම දහම් පාසලේ උදෑසන රැස්වීම කියන්නේ. දහම් පාසලේ උදෑසන රැස්වීම වලින් අනාගතයේ කතිකයෝ, නිවේදකයෝ, ගායික ගායිකාවන් මෙහි වෙනවා. ඉතින් ඊළඟ කාර්යය තමයි ආකල්ප වර්ධනය කිරීම. ආකල්ප කියන්නේ අප හිතන විදිහට කෙනෙක් හිතන විදිහට පුළුවන් ලෝකයක් දියුණු කරන්න. ඒ වගේම ලෝකයක් විනාශ කරන්න. හොඳ සිතුවිලි වලට පුළුවන් ලෝකයක් සැනසවන්න. මේ හොඳ ආකල්ප දියුණු කිරීම අප දහම් පාසලෙන් සිද්ධ වෙන කාර්යයක්. ඒකනේ කියමනක් තියෙන්නේ. එක් දහම් පාසලක් විවෘත කළාම සිරගෙවල් දහසක් වෙහෙනවා කියලා. මේ සඳහා අප ඉතින් දහම් පාසලකින් සිද්ධ වෙන්න ඕනේ මේ කුසලතා හා ආකල්ප වර්ධනයයි. ඒ සඳහා අපේ දහම් පාසලේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ආචාර්ය මණ්ඩලය ගොඩක් උදව් කරනවා, මඟ පෙන්නනවා. මම අවසන් වලට ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි දහම් පාසල් අධ්‍යාපනයේ නිවැරදිව හඳුනාගෙන දහම් පාසල් අධ්‍යාපනයේ නිවැරදි පළල ලා ගන්නා ලෙස ඔබ සැමට තෙරුවන්